සභාපතිතුමනි මම සෙබළ 505 650 සැරයන් වීරසේකර අටවී පාරේ මා දැන් ආබාධ රණවිරුවෙක් වශයෙන් මගේ ඇහැක් යුද්ධයේදී ජයසිකුරු මෙහෙමදී ඇහැ බෝම්බයක් කැලක් වැදිලා ඇහැ අයින් කරලා තියෙනවා. ඊට පස්ව මගේ විස ශරීරගත වීමෙන් ඇඟිලි කකුලේ ඇඟිලි 4ක් කපලා අනිත් ඇඟිලි වලට තුවාල වෙලා අතෙත් ඇඟිලි තුවාල වෙලා තියෙනවා. ඒවා ඔක්කොම ආමි හොස්පිටල් එකේ ප්‍රතිකාර ලබා ගත්තා. ඉන්පසු අපිට අවුරුදු 55න් පස්සේ ඒවා ලොකු ඔපරේෂන් වලට අපිට වරප්‍රසාදයෙන් ලබා දෙන්නේ නැහැ. ඒ වගේම මට දැන් ආබාධ රණවිරුවෙක් වගේ මගේ වකුගඩු රෝගේ හැදිලා දැනට මම ප්‍රතිකාර ගත්තා. ඊට පස්සේ අවුරුදු 55න් පස්සේ මට එහෙ ලබා දෙන්න බැහැ ලොකු ඔපරේෂන් වලට මේ ඩයලයිස් කරනවා මම දැන් මේ ඒවට දෙන්න බෑ කිව්වා. ඊට පස්සේ එයන්තොඩුව සර් තමයි 16 වට්ටුවේ හිටියේ. එතුමාගේ අනුදැනුම ඇතුළේ ඩිරෙක්ටර්ගෙන් ඉල්ලීමක් කරලා මාස 2ක් විතර 55න් පස්සේ ප්‍රතිකාර කරා. ඊට පස්සේ අපිට දෙන්න බෑ කිව්වා. අපිටම හදාපි විවිධ හමුදා රෝහලේ අපිට ආබාධිත රණවිරුවන්ට ප්‍රතිකාර ලබා දෙන්නේ ඒ සම්බන්ධව මම හුඟක් අපහසුතාවයට පත් වෙලා ඉන්නේ. ඊට පස්සේ මට යන්නේ වාහනයක්වත් රෝහලෙන් එළියට දුන්නේ නැහැ. ඊට පස්සේ මම සල්ලි ණයට අරගෙන 40000 සල්ලි අරගෙන වෑන් එකක් නාරාහම්පිට රෝහලට ගෙනලා ඒතරින් නුවරට තමයි ඇවිල්ලා නුවරෙන් තමයි දැන් ප්‍රතිකාර කරන්නේ. ඩයලයිස් කරන්න දවස් දෙකකින් දෙකට සමහර වෙලාවට දවස් 3න් 3ට යනවා. මට මා සමග තව කෙනෙක් යන්න ඕන. යනකොට රුපියල් මට 6000ක් විතර මුදලක් යනවා. ඊට පස්සේ මගේ මං ලෝන් අරන් තියෙනවා. ඒ වගේම ගේ වැඩ කටයුතු ටික ඉවර කරගන්නත් බැරි වෙලා තියෙනවා. මේ ජනෙල් දොරන් ගොඩක් තව තියෙනවා ලෑලි ගහලා දැන්ට තියෙන්නේ. ඊට පස්සේ ප්ලෑනේෂන් බැංකුවෙන් සල්ලි අරගෙන තමයි අරන් තියෙන්නේ. ඒ නිසා මට වෛද්‍ය හේතුන් මත ඒවා ලබා දෙන දැන් උපකරණ කියන්නේ ලක්ෂ 5ක් ආධාරයක් වශයෙන් මේ වෛද්‍ය බෙහෙත් ගන්න රණවිරු සේවාධිකාරියගෙන් ලබා දුන්නා. කලින් අපිට අපේ ගත්තේ අය ඉන්නවා. ඒ වගේම මට ඒ වගේම ලක්ෂ 5ක ආධාරයක් ලබා ගැනීමට මගේ ආබාධ තත්ත්වය ගැන හිතලා පොඩි පුතාලා දෙන්නෙක් ඉන්නේ. නෝනත් බෙහෙත් ගන්නවා, තයිරෝසින් බෙහෙත් ගන්නවා. රැකියාවක් වෙන නැහැ. ඒ නිසා මගේ ගැන හිතලා බලලා අපිට ඒ වගේම අපිට එහෙම දෙන්නේ නැත්තේ ඇයි කියලා යුද හමුදාපතිද ජනාධිපතිතුමාද ඩිරෙක්ටර්ගේ ඕඩර්ස් ඇතුළත අපිට එහෙම ගරන්න බෑ. මට විතරක් නෙවෙයි අපේ ආබාධ සියලුම රණවිරුවන්ට අපිට ලොකු ඔපරේෂන් කරන ඒවා ලබා ගන්න දෙන්න පුළුවන් නම් හොඳයි. මට නැති වුණත් අපේ ඉදිරියේ ඉන්නේ කට්ටියට ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම මා ගැන අසානුකම්පිත හේතුන් මත හිතලා බලලා මගේ මේ ඩයලයිස් කරන දැනට මේ අපේ මේ තියෙන්නේ මේ ඩයලයිස් කරන මේ ලේ කාන්දු කිරීමේ මේ බට මැෂින් එක දාන උපකරණය තමයි මගේ පපුවට සවි කරලා තියෙන්නේ. ඒ නිසා මම මගේ නම නම්බරේට මගේ රණවිරු අධිකාරියගේ විස්තර තියෙනවා. ඒ වගේම මට යම්කිසි උපකාරයක් කරන්න පුළුවන් නම් ඔබතුමාගෙන් කාරුණිකේ ඉල්ලා සිටිනවා. ටෙලිෆෝන් නම්බරේ මගේ 077 685 1195 දුරකථන අංකය. මට දැනුවත් කිරීමක් කරන්න. ඒ වගේම දැන් මේ අපිට මේ ලැබෙන වැටුපෙමුත් ස්ථාවර දීමනාවෙන් මේ මාසේ ඒකෙමුත් අඩු 45000ක් ලැබිච්ච එක දැන් රුපියල් 2000කට තමයි මේ මාසේ ඒකේ එහෙමුත් අඩු කරලා තියෙන මොන හේතුවක් නිසා නැහැ. අපි ජීවන අංක ෆෝම් ඔක්කොම යවලා තියෙනවා. ඒ සම්බන්ධව පොඩක් බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාට.